අඩු ආදායම් ලාභී දුප්පත් ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අස්වැසුම නොලබන කණ්ඩායමක් සිටින බවත් එම පිරිසට අස්වැසුම ලැබිය යුතු බවත්ය. ඒ සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් පුත්තල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්. වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකි. අස්වැසුම නොලබන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ලැබිය යුතුයි. හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවල තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩලය හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුතෙන් අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා. විශ්‍රාමිකයින්ට වැටුප් වැඩි වෙලා තියෙනවා. අස්වැසුම වැඩි වෙලා තියෙනවා. මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතුටින් ලබා දෙනවා.